අද මම තෝරාගත්තේ මාතෘකාව කාන්තා අයිතිවාසිකම්. මේ මාතෘකාව දිහා බලනකොටම අපිට තේරෙනවා මොනවද මේ අයිතිවාසිකම් කියලා අපි අර්ථ දක්වන්නේ කියලා. කාන්තාවන්ට වෙනම අයිතිවාසිකම් තියනවද? පුරුෂයන්ට වෙනම අයිතිවාසිකම් තියනවද කියන එක අපිට හරි ප්‍රශ්නයක්. අපි මගේ මාතෘකාව කාන්තා අයිතිවාසිකම්. එහෙමනම් යම් කිසි එකකට සාපේක්ෂව තමයි මෙතන බලන්න වෙන්නේ. ඒ කියන්නේ පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවන්ට ලැබිලා තියෙන අයිතිවාසිකම් මොනවද නොලැබිලා තියෙන්නේ මොනවද කියන එක. මොකද මානව වර්ගයාගේ අපි දන්නවා ජෛව විද්‍යාත්මකව පුරුෂ ස්ත්‍රී වශයෙන් දෙකට බෙදලා තිනවා. එක පාර්ශවයකට යම් කිසි අයිතිවාසිකමක් දීලා තිනවා නම් අනිත් පාර්ශවයේ ඒහා සමාන අයිතිවාසිකම් ලබා ගන්නට විශාල වේශයක් මානසික දරන බව අපි දන්නවා. කාන්තා අයිතිවාසිකම් කියලා දෙයක් ලෝකේ ඉස්සලාම ඇති වෙලා තිබුණේ නැහැ. මොකද අපි ඈත අතීතයට ගියොත් ඉන්දියාවේ බලන්න. ඉන්දියාවේ සති පූජාව ඔබ තම ආලා තියෙන දෙයක්. ස්වාමි පුරුෂයා හදිසියෙ මිය ගියොත් ස්වාමි පුරුෂයා දවලා පුරුෂන දරසෑයට මේ ස්ත්‍රියත් පනින්න ඕන. පැන්නේ නැත්තම් දෙමෝපියන් විසින් ඥාතින් විසින් වැඩිහිටියන් විසින් එයාවත් ඒ දරසෑයට දාලා ගිනි තියනවා. එයාගේ වස්තුවත් ඒ සමගම දාලා ගිනි තියනවා. ඒ නිසා කාන්තාවන්ට හැමදාමත්ම තිබුණේ දෙවන ස්ථානයේ කියන එක අපිට පිළිගන්න වෙනවා ඈත අතීතේ. දැන් ක්‍රමක්‍රමයෙන් මගහැරලා යනවා. ඒවට හේතුවත් මම දැන් කියන්නම්. ලංකාවේ බැලුවත් ලංකාවෙත් කාන්තාවන්ට සම අයිතිවාසිකම් දීලා තියෙනවා කියනවා. තවත් කොටසක් කියනවා ඒ අයිතිවාසිකම් මදි. අපිට මේවා තව මදි. ඒ වගේ දේවල් ගොඩාක් මැසිවිලි අපිට අහන්න පුළුවන්. ඒ නිසායි කාන්තා අයිතිවාසිකම් මොනවද අපිට ලැබිලා තියෙන්නේ කියන එක ගැන සාකච්ඡා කරන්නට මම කල්පනා කරේ. මේ කාන්තා අයිතිවාසිකම් ගැන සාකච්ඡා කරනකොට අපිට අමතක නොකළ යුතු නාමයක් තියෙනවා වාරිස් ඩයරි කියන එක. මම හිතන්නේ අහලා ඇති ඔක්කොමලා වාරිස් ඩයරි කියන කාන්තාව කළු ජාතිකාව අප්‍රිකානු සෝමාලි ප්‍රදේශයේ ජීවත් වුණේ කාන්තාවක්. ඇය තමයි මේ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැනට ඉහළින්ම ඉන්නේ කියලායි මගේ විශ්වාසය. මොකද දේශපාලන වශයෙන් විවිධ මත ආවත් නියම තත්ත්වයේ ලෝකෙට හඳුන්වලා දුන්නේ වාරිස් ඩයරි කියන මේ කාන්තාව. ඇය ප්‍රකාශ කරා ඇය ඉස්සල්ලාම සෝමාලි කාන්තාරේ ඔටුවන් සමග ජීවත් වුණේ අන්ත දුක්ඛිත පවුල්වල රොටි කාලා දෙමෝපියන් සමග ජීවත් වුණේ කෙනෙක්. ඇයට අවුරුදු 5-6 වෙනකොට මල්වරවියට ලං වෙනකොටම දෙමෝපියෝ එයාට විවාහ කටයුත්තක් යෝජනා කර අවුරුදු 60කටත් වැඩි වයසක පුද්ගලෙක්. මේ නිසාම ඇය සෝමාලියාවෙන් පැනලා ගියා. ඊට පස්සේ වෙන දියුණු රටකට ගිහිල්ලා හේතු වෙලා ඉඳලා යම්කිසි හොඳ අපි මේ කතාව දන්න අය දන්නවා ඔක්කොමලා මේ කෙට්ටු කළු නිග්‍රෝ ජාතික අප්‍රිකානු ජාතික මේ කාන්තාව විලාසිතා ලෝකයට හරි වැදගත් කියලා හිතාගෙන යම්කිසි මුදලක් දීලා ඇයගේ ඡායාරූප අරගෙන ඔන්න ඒ යම්කිසි තත්වයකට පත් කරන්නට ඔහුට හැකියාව හම්බුණා. මේ කාන්තාව වාරිස් ඩයරි ප්‍රසිද්ධ වුණේ ලෝකෙන් තියෙන අතිශය ලෙස ජනප්‍රිය වුණු ග්‍රන්ථයන් කීපය අතරින් ඇගේ ග්‍රන්ථය ඉතාමත්ම ජනප්‍රිය වුණා. එතනින් තමයි ඇය මේ පබ්ලිසිටි එක ඔක්කොම ලබා ගත්තේ. කාන්තාරේ කුසුම ආලා ඇති ඩෙසර්ට් ෆ්ලවර් මේ පොත කියවපු නැති කෙනෙක් අද ලෝකේ නැති තත්වයට ගියා. මොකද එයා පෙන්නුවා මේ කාන්තාරේ කුසුම කියන්නේ මොකක්ද කියන එක. ලංකාවෙත් දැන් මේ පොතේ සිංහල පරිවර්තනයක් තියෙනවා. මම හිතන්නේ ලීලානන්ද කුරුප්පු වගේ මහත්මයෙක්ගේ තමයි මේ පොත ලංකාවේ ජනප්‍රිය වුණා. මේ පොත එයා පෙන්නුවා කාන්තාවන්ගේ අයිතිවාසිකම් වලට වැදිලා තියෙන මරු ම්ලේච්ඡ සාගත කුරුරතම පාරල් දීම යා හොඳින් පැහැදිලි කරලා දුන්නා. අප්‍රිකාන් මේ සෝමාලියාව වගේ කාන්තාර ප්‍රදේශවල ඉන්න කුඩා දෙරියන් මල්වර වෙන්නට ඉස්සෙල්ලා මල්වර වෙන කාලේ මල්වර වුණාට පස්සේ යෝනිය කපලා ඉවත් කිරීම තමයි මේ සුන්නත් ක්‍රමයේ ඒ ප්‍රදේශවල දැන් තවමත්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒ තරම් වේදනා සහගත සිද්ධියක් කුඩා ළමයි රේසර් එකක් දකින්නකොට දුවන සත්‍යයක් ඒ සෝමාලියාව ප්‍රදේශයේ තිබිලා තිනවා. වාරිස් ඩයරි එයත් මූණ දුන්නා මේ තත්වයට. මොකද ඒක මිලේච්ච කියලා කිව්වේ මේ කැලේ වද ප්‍රදේශයේ වැඩිහිටියෙක් තමයි කරන්නේ. ළමයිගේ අත් දෙක තද කරලා අල්ලා ගන්නවා දෙමව්පියෝ. සමහර ළමයි කෑ ගහගෙන දුවනවා. මේ චර්ම ඡේදනේ ඒ තරම් සෞඛ්‍ය ආරක්ෂිතව කරන්නේ නැති නිසා
මේ කුඩා දැරියන් විශාල සංඛ්‍යාවක් මේ ගිහිල්ලා තියෙනවා. මේ මම කිව්වේ පොතේ කතුරිය පැනලා ගිහිල්ලා ඔහුට ඇයට ලැබුණේ ප්‍රථම ඇයව විලාසිතා ලෝකයට ගොඩ වුණා. විලාසිතා ලෝකයේදී ඇයගේ කතාව ඇයට හම්බුණා සාම ත්‍යාගිකුත්. ඒ ත්‍යාග ගන්න අවස්ථාවලදී ඇය ලෝකෙට එලි කරා මෙන්න මෙහෙම සුන්නත් කිරීමේ ක්‍රමයක් අපේ ජනතාවට තියෙනවා. දැනට මිලියන් 7ක් මේකට ගොදුරු වෙලා තියෙනවා මේ කුඩා දරුවන් කියලා. මොකද ඒගොල්ලෝ කියනවලු මේ ගෝත්‍රිකවාදියෝ, ආගම්වාදියෝ ඒගොල්ලෝ කියනවලු මේ යෝනිය කපලා ඉවත් කරලා ගදා මැහුන් දාපුවම එයා අති පිරිසිදු කන්‍යාවක් බවට පත් වෙනවා. ඇය නැවත විවාහ මංගල්‍යයකට එකතු වෙනකොට සැමියා විසින් තමයි අර මේ නූල් කපලා ඒක ඉවත් කරන්නේ. ඒකත් අමුහමුවෙන් සිද්ධ කරන්නේ. එතනත් විශාල වේදනාවක් වුන් විඳිනවා කියලා වුන් ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කරලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ කාන්තාවට දුන්න විශාල තනතුරක් මුළු ලෝකෙම එයාට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න මේ කාන්තා අයිතිවාසිකම් රකින්න කටයුතු කරන්න කියලා ඇම්බැසඩර් තත්ත්වයේ තනතුරක් දීලා ඇය තවමත් මේ සේවය කරමින් නමුත් තවමත්ම මේ ක්‍රියාව ඒ ආකාරයෙන්ම ලෝකේ ඒ වාගේ කාන්තාර ප්‍රදේශවල සෝමාලියාව වගේ දකුණු අප්‍රිකා රටවල කරගෙන යනවා. ඕකේ ආරංචියක් තියෙනවා ලංකාවෙත් ඕක තිබුණා කියලා. ලංකාවේ තවම තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. නමුත් ඔවුන් ආගම්වාදී දැඩි මතධාරී පුද්ගලයන් නිසා ඒවා කිසි කෙනෙකුට එලි කරන්නේ නැහැ. ඒක විඳගෙන ඉන්නවා සුන්නත් ක්‍රමේ. ඔන්න අපි ওই කාන්තාවන්ගේ අයිතිවාසිකම් සාකච්ඡා කරනකොට ලෝකයේ මේ වාගේ දේවලුත් වෙනවා කියන එක අපි හිතා ගන්න ඕන. ඊටමත් වාසනාවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 1993 දී සම්මුතියක් පාස් කර ගන්නවා. ස්ත්‍රීන්ට විරුද්ධව තියෙන සියලු ආකාරයේ ඵල විපාක නවත්තන සම්මුතියක් උන් ඇතුළත් කරලා තියෙනවා. ඒකට රට 1793 දී තමයි කරේ. 1800 ගානකදී ඒක සම්මත වුණා. ලෝකේ රටවල් 2000 වෙනකොට රටවල් 166ක් ඒ සම්මුතියට අත්සන් කරලා තියෙනවා. ඒ තරම් වැදගත් කියලා. ඒකෙදි කියනවා කාන්තාවන්ට එරෙහිව දේශපාලන සෞඛ්‍ය සමාජ රැකියා වියුක්තිය ඊළඟට ඒ වගේ හැම දෙයකින්ම කාන්තාවන්ට මොනවාරි අවඩක් සිද්ධ වෙනවා නම් ඒක නැවතිය යුතුයි කියන එක. ඒක තමයි මේ සම්මුතියේ පරමාර්ථය. ඒක ලෝකේ දැන් මං කියවා 2010 වෙනකොට රටවල් 166ක් විතර පිළි අරගෙන තියෙනවා. ලංකාවත් පිළි අරගෙන තියෙනවා. ලංකාවේ තිබුණේ නෑ ඉස්සර වනිතා කටයුතු අමාත්‍යාංශයක් කියලා. නමුත් ඒකත් ඇති කරලා තිනවා. ඒ වනිතා කටයුතු අමාත්‍යාංශය මගින් ලංකාවෙත් 1993 දී කාන්තා ප්‍රඥාප්තියක් දැන් පිළි අරගෙන තියෙනවා. මේ කාන්තා ප්‍රඥාප්තියෙන් හැම වෙලාවෙම කියන්න යන්නේ මේ දින කරුණම තමයි කාන්තාවන්ට එරෙහිව දේශපාලන වශයෙන් සමාජික වශයෙන් ආර්ථික වශයෙන් සෞඛ්‍ය වශයෙන් රැකියාව විමුක්තිය වශයෙන් කිසිදු අවඩක් සිදු වෙන්න බෑ. සිදු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් වාම විනිශ්චය සභාපත් කරලා ඒව නිවැරදි කරන්න කටයුතු කරනවා කියන එක දැන් අපිත් බැඳලා ඉන්නවා. අපේ ව්‍යවස්ථාව බලන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒක කිසිම තැනක කාන්තා අයිතිවාසිකම් රකින්නවා කියලා නැහැ. මොකද එහෙම කියන්න ඕනේ නැහැ. හැම දෙකෙනෙම පුරවැසියෝ විදියට තමයි ඒක අර්ථ දක්වලා තියෙන්නේ. ලංකාවේ පුරවැසියන්ට මෙන්න මේක පුළුවන්. ලංකාවේ පුරවැසියන් මේකට අනුගත වෙන්න ඕනේ. එහෙම තමයි කියලා තියෙන්නේ. එතකොට කාන්තා ස්ත්‍රී පුරුෂ කියලා දෙකට බෙදලා නැහැ. ඒ හින්දා ලංකාවේ ඊටාත්ම පැහැදිලිවම පිළි අරගෙන තියෙනවා ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. ලංකාවේ කාන්තාවකට මොන ප්‍රදේශයේ ජීවත් වුණත් විවාහ වුණත් අවිවාහ වුණත් මොන කුලේ හිටියත් මොන ආගමේ හිටියත් මොන ජාතියේ වුණත් ලංකාවේ ඉහළම තැනට යන්නට පුළුවන් වාතාවරණයක් අද හැදිලා තියෙනවා. අද විභාග බලන්න අපි කියන්නේ කාන්තාවන් ප්‍රඥාවෙන් අඩුයි කියලා. මොකද විභාග බැලුවොත් ඉහළින්ම ඉන්නවා කාන්තාවන්. 25 ශිෂ්‍යත්වයේ නම් බලන්න, උසස් පෙළ බලන්න, විශ්වවිද්‍යාල පිටත් වීම බලන්න, මහාචාර්ය ආචාර්ය වලින් බලන්න විශාල සංඛ්‍යාවක් අද කාන්තාවන් සමත් වෙලා ඒ තත්ත්වය මේන්ටේන් කරගෙන ඉන්නවා. ඒ නිසා ලංකාවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන් මගහැරිලා කියන එක අපිට පිළිගන්නට බෑ. ඒවත් තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න කටයුතු කරනවා. ඒ කරන්නේ පුරුෂයන් විසින්ම කියන එකත් අපි අවබෝධ කරගන්න ඕන. මොකද පාර්ලිමේන්තුවේ වුණත් යෝජනා ඉදිරිපත් කරලා සම්මත කරලා
මේ අමාත්‍යාංශ වලට මේ විස්තර දීලා සංඛ්‍යා ලේඛන එකතු කරලා වාර්තා ඉදිරිපත් කළා ඔක්කොම කරන්නේ පුරුෂ පක්ෂේ තමයි. ඒ හින්දා කාන්තාව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නම් සෑහෙන පිළිගත හැකි තත්වයක ඉන්නවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕන. කාන්තාවකට සිදුවන අඩන්තේට්ටම් බලන්න. කාන්තාවන්ට විරුද්ධව ගබ්සා කරනවට අපේ නීතියේ තියෙන දණ්ඩ නීති සංග්‍රහයේ 305 ඉඳන් වගන්ති ටික බැලුවොත් ඊළඟට කාන්තාවන්ට බරපතල තුවාල සිදු කරොත් කාන්තාවන්ට පහර දුන්නොත් කාන්තාවන් ඇගේ කැමැත්ත නැතුව ඇගේ අත තිබ්බොත් අත තියලා යම්කිසි දෙයක් කරන්න උත්සාහ කරොත් උන්ට විරුද්ධව වහම තියෙනවා පියවර ගන්න පුළුවන්. කාන්තාවට ස්ත්‍රී දූෂණයට වැරදිකාරයා වුණොත් දඬුවම් තියෙනවා. කිසිම ගැළවිල්ලක් නැහැ. ඒ විතරක් නෙමෙයි දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා තව කෙනෙකුට පාර දෙනකොට ඒ පාර කෑමට ලක්වන්නේ කාන්තාවක් නම් එයාට ඒ දඬුවමට අමතරව කසපාරක් දෙන්න තරම් දීටි දරුණු කොල්ල තියෙනවා. ඉතින් කාන්තාවන් අයිතිවාසිකම් සම්බන්ධයෙන් අපි සෑහීමකටපත් වෙලා තියෙනවා. අධිකරණයකට යන්න අධිකරණයේ බලුවොත් ඕනතරම් කාන්තාවන් අද ඉන්නවා. ඊළඟට පොලිසියකට යන්න පොලිස් කාන්තාවෝ ඉන්නවාද? යම්කිසි කාන්තාවකගේ පැමිණිල්ලක් විමර්ශනයක් සම්බන්ධයෙන් කටයුතු කරන්න සිදු වුණොත් ඔවුන් කරන්නේ පොලිස් කාන්තාවක් තමයි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ඒ නිසා ඇයට කිසිම පසුබෑමකට ලක් වෙන්නේ නැහැ. ඇය පොලිසිය රඳව ගන්නවා නම් පොලිස් කාන්තාවකේ සුපර්විෂන් එක යටතේ තමයි තියාගෙන ඉන්නේ. ඒ සුපර්වයිසර් කෙනෙක් වෙනම පත් කරනවා. විමර්ශන නිලධාරියෙක් පත් කරනවා නම් ඒත් කාන්තාවක්. ඇයව අතින් හරි අල්ලනවා නම් පොලිස් නිලධාරියෙකුට ඒක කරන්න බෑ. කාන්තාවක්මයි සිදු කරන්නේ. අධිකරණයට ගෙනියන්නේ, උසාවියට ගෙනියන්නේ, බන්ධනාගාරයට ගෙනියන්නේ සම්පූර්ණයෙන්ම කාන්තාවන්. ඒ නිසා කාන්තා අයිතිවාසිකම් හොඳින් රැකදීලා තිනවා ලංකාවේ. ඔබට යම් කිසි කරුණක් තියෙනවා නීතිඥ සංගමේ තියෙනවා, නීතිඥ සංගමේ කාන්තා පීඨ තියෙනවා. ඒ වගේ දෙයකට ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මොත් ඔබටත් කාන්තාවගේ අයිතිවාසිකම් රැකගෙන ඉදිරියට යන්න පුළුවන් කියන එක මේ අවස්ථාවේ මම සතුටින් ප්‍රකාශ කරනවා.